ඉතින් ඔයාලට කොහොමද? මගේ රෝටර්තක් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම මුලින්ම ඔයාලගෙන් අහන්නම් ඔයාලගේ කොණ්ඩෙත් නිකන් එළියට ගියාම ටිකකින් නිකන් ෆ්‍රිසි වෙලා වගේ තියෙනවද? අවුල් වෙලා ගැට ගැහිලා හොඳටම එතකොට වේලිලා වගේ කිසිම ෂයින් එකක් නැහැ, කිසිම මෘදු ගතියක් නැහැ. එහෙම තියෙනවද? ඒ වගේම එතකොට ඔයා හෙයා ජෙල් එකක් පාවිච්චි කරනවා නම් ඒක පාවිච්චි කරාම කොණ්ඩේ අවුල් වෙන්නේ තමයි. ඒ වුණාට කොණ්ඩේ නිකන් අර විහිදිලා වගේ හිටින්නේ නැහැ. ඒ කියන්නේ විහිදුණත් දැන් අපි ඇත්තටම කැමති කොණ්ඩේ විහිදිලා හිටියත් නිකන් අර කොණ්ඩේ පාවුණත් ඇවිස්සෙන්නේ නැතුව ආපහු ඒ විදිහටම වගේ තියාගන්නනේ. නමුත් අපි ඔය අනිත් හෙයා ජෙල් පාවිච්චි කරාම නිකන් ක්‍රන්චි වගේ අතට අහු වෙනවනේ. තදට නිකන් මෙහෙම අල්ලනකොට හයියට අහු වෙනව නේද? අන්නේ ගතියට ඔයාලත් කැමති නෑනේ. ඉතින් අන්න ඒකට විසඳුමක් විදියට තමයි මම අද ඔයාලට මගේ natural red hair gel එක අරගෙන ආවේ. ඇත්තටම මේ hair gel එකට හිසකෙස් වර්ධනයත් හිසකෙස් වලට පෝෂණයත් ලැබෙනවා. මේ hair gel එක හදපුවේ ප්‍රධානම අරමුණ තමයි ඔයාගේ කොණ්ඩේ හොඳ තෙතමනයක්. කොණ්ඩේට හොඳ තෙතමනයක්, එතකොට හිස් කබලට හොඳ තෙතමනයක් වගේම හරිම හිසකිස් ඇල්ලුවම හරිම මෘදු ගතියක්. ඒ වගේම කොච්චර අපි දැන් හිතන්නකො එළියට ගියාම හුළඟ තියනවා කියලා. කොණ්ඩේ හුළඟ ගියත් ඇවිස්සීලා නිකන් අර පිදුරු ගොඩ වගේ හිටින්නේ නෑ මේ hair gel එක ගාලා එළියට ගියාම. එතකොට ඒ වගේම තමයි අර නිකන් අර සිල්කි ගතියක්, ග්ලාස් ස්කින් ලුක් එකක් වගේ අපේ හැමට එනවා වගේ. ඒ වගේම කොණ්ඩේටත් නිකන් ෂයින් එකක් එනවට ඔයාලා කැමති නේද? අන්න ඒ වගේ ෂයින් එකක් එනවා මේ hair gel එක පාවිච්චි කරාම. සාමාන්‍යයෙන් hair gel එකක් පාවිච්චි කරාම කොණ්ඩේ නිකන් ක්‍රන්චි වගේ අහුවනට ඔයාලා කැමති නෑනේ. ඉතින් ඔයාලට පුළුවන් මේ hair gel එක පාවිච්චි කරලා බලන්න. හැබැයි සමහර ඔයාලා දක්නවනේ අර පිරිමි ළමයි කොණ්ඩේ කූරු කරනවා. එතකොට අපි කොණ්ඩේට එක දේවල් කරන්න නිකන් තද ගතියට හිටින්න වගේ hair gel පාවිච්චි කරලා එක දේවල් අපි විලාසිතා කරනවනේ කොණ්ඩේට. හැබැයි මේක ඒ විදිහට නම් කරන්න බෑ මේ hair gel එකෙන්. එහෙම තද විදිහට ස්ටයිල් කරන්න බෑ. නමුත් ඔයාට අර සාමාන්‍ය විදිහට එළියට යනකොට කොණ්ඩේ ඇවිස්සෙන්නේ නැති වෙන්න මේ hair gel එක පාවිච්චි කරලා එළියට යන්න පුළුවන්. හිස් කබල සත්කාර සඳහා සම්ප්‍රදායිකව භාවිතා කරන දෙයක් තමයි රතු පොකුරු වදමල්. ඔයාට මෘදු දිලිසෙන කෙස් කලඹක් ලබා දෙනවා වගේම සෞඛ්‍ය සම්පන්නව කෙස් කලඹ පවත්වාගෙන යන්නත් උදව් වෙනවා. නෙල්ලි කියන්නේ හිසකෙස් සත්කාර සඳහා සම්ප්‍රදායිකව භාවිතා කරන අමුද්‍රව්‍යයක්. ඔයාගේ හිස් කබල සිසිල් කරලා නිරෝගී කරනවා වගේම හිස් හොරි නැති කරලා හිසකෙස් වලට තද කළු පැහැයක් ලබා දෙනවා. කෝමාරිකා මගින් ඔයාගේ හිසකෙස් වලටත් හිස් කබලටත් හොඳ තෙතමනයක් ලබා දෙනවා. හිස් හොරි පාලනයටත් ගොඩක් හොඳයි. දිලිසෙන ගතියකොත් එකතු වෙනවා. මේ තියෙන්නේ හන ඇට කේශ මූල ශක්තිමත් කරලා හිසකෙස් වලට හොඳ පෝෂණයක් ලබා දෙනවා වගේම හිසකෙස් හොඳින් වැවෙන්නත් මේක ගොඩක් උදව් වෙනවා. උළුහාල් වලිනුත් ඔයාගේ හිස් හොරි පාලනය කරනවා වගේම කේශ මූල ශක්තිමත් කරලා හොඳ පෝෂණයක් ලබා දීලා හිසකෙස් වර්ධනයට ගොඩක් උදව් වෙනවා. බීට්රූට් කියන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් දෙයක්. ඔයාගේ කෙස් වලට මෘදු ගතියක් ලබා දෙනවා. රතු පොකුරු වදමල් 5ක්, කෝමාරිකා මේස හැඳි 3ක් පමණ, උළුහාල් මේස හැඳි 2ක්, හන ඇට මේස හැඳි 2ක්, ඇට ඉවත් කරගත් නෙල්ලි ගෙඩි 4ක් 5ක් පමණ, ග්‍රේට් කරගත්ත බීට්රූට් මේස හැන්දා. මුලින්ම පිරිසිදු භාජනයක් ලිපේ තියලා ඒකට වතුර අඩු කෝප්ප 2ක ප්‍රමාණයක් එකතු කරන්න. ඊට පස්සේ රතු පොකුරු වදමල් වගේම කෝමාරිකා හැරුණහම අනිත් සියලුම ද්‍රව්‍ය ඔයා මේ භාජනයට එකතු කරන්න ඕනේ. උළුහාල්, හන ඇට, නෙල්ලි, බීට්රූට් මේ සියලුම ද්‍රව්‍ය මම දැන් එකතු කරනවා. දැන් මේ සියලුම ද්‍රව්‍ය ටික ඔයා හොඳින් කලවම් කරගන්න. මේ හැමදේම කරද්දි අපේ ලිපේ ගින්දර තියෙන්නත් ඕනේ අඩු මට්ටමේ. තද ගින්දරේ තියාගන්න එපා. අපි මේකට රතු පොකුරු වදමල් එකතු කරගන්නේ විනාඩි 5කට පස්සේ. මුලින්ම එකතු කරන්නේ අපි මේක ලිපේ තිබ්බට පස්සේ විනාඩි 5ක් ගියාට පස්සේ තමයි එකතු කරගන්නේ. රතු පොකුරු වදමල් හොයාගන්නේ නැති අයට පුළුවන් සාමාන්‍ය නිකන් රතු පාට වදමල් මේකට එකතු කරන්න. බලන්න වදමල් දාපු ගමම මේකේ පාට වෙනස් වුණු හැටි. දැන් වදමල් ටික සුදු පාට වෙලා රතු පාට අපේ මේ ජෙල් එකට එකතු වෙලා. අඩු ගින්දරේ විනාඩි 20ක් විතර යනකොට පුබුලු 1-2 දාන්න පටන් ගන්නවා. ඔයාට බලා ගන්න පුළුවන්. එතකොට අපි මේක පිරිසිදු රෙදි කෑල්ලකට දාලා මේ මිශ්‍රණය මේ විදිහට පෙරා ගන්නවා. පෙනේරකින් ඔයාලට පෙරා ගන්න බෑ මේකේ ජෙලි ගතිය වැඩි නිසා. මේ විදිහට
පිරිසිදු බෝතලයකට දාගන්න. අපි අන්තිමටම මේ මිශ්‍රණය නිවුනට පස්සේ තමයි කෝමාරිකා ජෙල් දාගන්නේ. කෝමාරිකා ජෙල් ස්වාභාවික ඒවා හරි කඩේ ගන්න තියෙන ඒවා හරි ඔයාට මේකට දාගන්න පුළුවන්. බලන්න මේක දැක්කහම කන්න හිතෙනවා ඇත්තටම. මේ තියෙන්නේ අපි හදාගත්ත ජෙල් එක. මාත් මේ හෙයා ජෙල් එක පාවිච්චි කරනවා. මට නම් චුට්ටක් දැන් මම මාසෙක දෙකක ඉඳන් වගේ තමයි පාවිච්චි කරන්නේ. ඇත්තටම මේකෙන් ඔයාගේ කොණ්ඩෙට කලර් එකක් ගන්න නම් බෑ. මං ඒක කියන්නේ නැහැ. මොකද මේ ජෙල් එක රතු පාටයි කියලා කොණ්ඩෙට කලර් එකක් අරගන්න නම් බෑ. නමුත් සතියට 2-3 වතාවක් ඔයාට පුළුවන් මේ හෙයා ජෙල් එක පාවිච්චි කරන්න. ඒ විදිහට මාසයක් දෙකක් යනකොට පොඩි කලර් එකක් ඇවිත් කියලා වගේත් ඔයාලට පෙනෙයි. ඒක ගොඩක් තදට පේන්නේ නැහැ. ඒක නිසා මම ඒක මෙතනදී highlight කරලා කියන්නේ ඔයාට කොණ්ඩේ රතු පාට කරගන්න පුළුවන්. මේ මෙරුන් කලර් එකක් ගන්න පුළුවන්. මම එහෙමනම් කියන්නේ නැහැ ඇත්තටම. මේක ඔයාට මේ හෙයා ජෙල් එක ෆ්‍රිජ් එකේ තියලා සතියක වගේ කාලයක් තියාගන්න පුළුවන්. බීට්රූට් මම සමහර වෙලාවට මං අතින් ටිකක් වැඩිපුර බීට්රූට් පාවිච්චි මේ කරාම මේකට මේ මං අතින් චුට්ටක් මේක ක්‍රීම් එක පොඩ්ඩක් නරක් වෙන්න වගේ බැලුවා. ඔයාලට ටිකක් අඩුවෙන් බීට්රූට් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. සතියට 2-3 වතාවක් වගේ පාවිච්චි කරන්න. 2 පාරක් 3 පාරක් පාවිච්චි කරාම ඇති. ඔයාගේ කෙස් මුලේ ඉඳන් අග දක්වා හිස් කබලේ කෙස් අගයි කෙස් වලයි සම්පූර්ණයෙන්ම මේ හෙයා ජෙල් එක ගාන්න පුළුවන් ඔයාට. ගාලා පැයක් විතර ඉඳලා ඔයාට නාන්න පුළුවන්. නමුත් ඔයාට නාන්න විදිහක් නැත්තම් ඔයාට පුළුවන් නාලා කොණ්ඩේ වේලුණාට පස්සේ හිස් කබලේ විතර මේ හෙයා ජෙල් එක ගාලා චුට්ටක් මසාජ් කරලා එහෙම ඉන්න පුළුවන් නාන්න නැතුව. මේක ගාලා සැර ෂැම්පු පාවිච්චි කරන්න එපා. පෙන නැති ෂැම්පු එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම නම් ඇත්තටම ෂැම්පු පාවිච්චි කරන්නේ නැහැ මේක ගාන දවසට. එහෙනම් ඔයාලටත් පුළුවන් මගේ natural red hair gel එක පාවිච්චි කරලා ප්‍රතිඵල මට කියන්න. කොණ්ඩෙටත් ගොඩක් හොඳයි. ඉස්තර ගතියටත් මේක ගොඩක් හොඳයි. ඔයාලා try කරලා බලන්නකෝ ප්‍රතිඵල මාත් එක්ක බෙදා ගන්න. රුවට රුතමුගේ YouTube channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයාලට notification එකක් ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.